ආයුබෝවන් කියලා පිළිගන්නවාදත් ඔයගොල්ලෝ හැමෝම. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙක් වන ජස්ටින් දරණියකල ගැන ලස්සන විස්තරයක්. 1903 ජූලි මාස 20 වැනි දින කොළඹදී උපත ලද ජස්ටින් දරණියකල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ඔහු චිත්‍ර කලාව හැදෑරීම සඳහා මුදලිඳු ACGS අමරසේකර යටතේ ඇට්‍රේලියා චිත්‍ර කලා පාසලට ඇතුළත් විය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ චිත්‍ර කලා අධ්‍යක්ෂකව සිටි AF වින්සර් යටතේද කලා චිත්‍ර කලාව හැදෑරීය. 43 කණ්ඩායම බිහි කිරීමේ කාර්යයෙහි නියැලුණු ජස්ටින් දරණියගල එම සිත්තර කුලකයේ ප්‍රබල චිත්‍ර ශිල්පියෙක් විය. ලයනල් වෙන්ඩ් හා හැරි පීරිස් සමග එක්ව ප්‍රකාශනවාදී චිත්‍රමය ප්‍රයෝග තම චිත්‍රමය භාෂාවේ ප්‍රධාන ප්‍රකාශනමය වලම කරගත් ජස්ටින් දරණියගල ස්වභාව ධර්මයේ වස්තුන් හා මානව රූප විකෘති කිරීමේ උපක්‍රම භාවිතයෙන් දරු සෙනෙහස ප්‍රේමය වැනි පුළුල් මිනිස් වේදනා චිත්‍රණය කළේය. අනෙක් අතින් ඔහු ප්‍රකාශනවාදී ශෛලියේ ප්‍රයෝග අනුසාරයෙන් පවතින ස්වභාවය විවිධ අත්හදා බැලීමේ අරමුණු සහිත අධ්‍යයනයන්ට බලන් කර ඇත. ජර්මානු ප්‍රකාශනවාදය, ෆාවේවාදය වැනි යුරෝපියානු නූතනවාදී කලා ව්‍යාපාරවලින්ලත් ආවේශ සහිතව ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාවේ ආකෘතිමය ස්වරූපයත් දරණියගලගේ ප්‍රකාශනවාදී කලාත්මක ප්‍රයෝග ගොඩනැගීමට පිටුපස විය. ජර්මානු ප්‍රකාශනවාදය හා ශ්‍රී ලාංකේය වෙස්මුහුණු ඇසුරු කරගන්මින් විකෘත කිරීමේ උපක්‍රම ෆාවේවාදය ඇසුරෙන් වර්ණමය ප්‍රකාශනයේ දැඩි බවත් යොදාගත් ඔහු ශ්‍රී ලාංකේය නූතනවාදී චිත්‍ර කලාවේ ප්‍රථම ප්‍රකාශනවාදී පියවර තැබුවේය. ජස්ටින් දරණියගල විසින් අඳින ලද එවැනි නිර්මාණ අතර ගැහැණු ළමයා හා රන්මාළුවා, කැඩපත සහිත දරුවා, පියානෝ පාඩම, ගැහැණිය සහ ගවයා, ධීවරයා, නිරූපිකාව යන කෘති මීට නිදසුන් වේ. මනුෂ්‍ය ජීවිතයේ සමතුලිතතා සියුම්ව නිරීක්ෂණය කළ ජස්ටින් දරණියගල එම මානවීය ගුණාංග මෙම නිර්මාණ ඇසුරෙන් මතු කරලීමට උත්සාහ කර ඇත. මේ වගේ තවත් පැහැදිලි කිරීමක් එක්ක අපි ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු.